Good morning හැමෝටම. අද අපේ පැරිස් වල ඉන්න අන්තිම දවස. අපි ඊළඟට යන්න හිතාගෙන ඉන්නේ ස්විට්සර්ලන්ඩ් වලට. ඉතින් ස්විට්සර්ලන්ඩ් වලට යන ට්‍රේන් එක තියෙන්නේ දවල් 2ට. ඉතින් අපි උදේම හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා උදේවරුව අපි හිතුවා ලුව මියුසියම් එක බලන්න යන්න. ඉතින් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා බෑග්ස් හොටෙල් එකේම තියලා පොඩ්ඩක් එළියට ආව ඇවිදින්න ලුව මියුසියම් එකත් බලාගෙනම යන්න කියලා. ඉන්නේ අපිට හොටෙල් එකේදී උදව් කරපු අපේ යාළුවා. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ හින්දා එතන තියෙන පොඩි කැෆේ එකකට ආවා. ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ සෑන්ඩ්විචස්, ක්‍රීප්ස් වගේ දේවල් තියෙනවා. යුරෝ 4 ඉඳන් යුරෝ 10 වගේ වෙනකම්. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ කැබ් එකක් ගත්තා ලුව මියුසියම් එක ගාවට යන්න. ලුව මියුසියම් එක සෙන්ට්‍රලි ලොකේට් වෙලා තියෙන්නේ රූඩු රිවෝලි කියන ඒරියා එකේ. ඉතින් දැන් අපි එතනට ඇවිල්ලා ඉන්නේ. මේක ෆේමස් ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. ලුව මියුසියම් එක අඟහරුවාදා දවස්වලට වහලා අනිත් දවස්වලට ඕපන් කරලා තියෙන්නේ. ඇත්තටම ලුව මියුසියම් එක දවසකින් බලලා ඉවර කරන්න බෑ. තට්ටු 5ක් තියෙනවා. ගොඩක් පැරණි ක්‍රිස්තු පූර්ව වර්ෂවල ඉඳලා ගොඩක් පැරණි දේවල් ඒක ඇතුලේ ගොඩක් තියෙනවා. ලුව මියුසියම් එකේ මේන් එන්ට්‍රන්ස් එක තමයි මේ පේන අයිකොනික් ග්ලාස් පිරමීඩ් එක. ඉතින් ලුව මියුසියම් එක කියන්නේ world's largest art museum එක. ඉතින් ගොඩක් අය මේකට එන්නේ මොනාලිසා පේන්ටිං එක බලන්න. දැන් අපිට ලුව මියුසියම් එක බලන්න වෙලා මදි හින්දා අපි ඩිසයිඩ් කරා ස්ටේෂන් එකට යන්න. මොකද 2 වෙනකොට සූරික් වලට ට්‍රේන් එක තියෙනවා. මේක තමයි ගාරේ ඩි ලියෝන් කියන ස්ටේෂන් එක පැරිස් වල තියෙන. පැරිස් ටු සූරික් ට්‍රේන් රයිඩ් එක කොහොමත් පැය 4:00ක් විතර ගමනක් යන්න තියෙන්නේ. අපේ ට්‍රේන් එකේ ඉන්නේ හෝල් නම්බර් 2 එකට. මේක ගොඩක් බිසි ප්ලේස් එකක්. මොකද මේක පැරිස් වල තියෙන මේන් ස්ටේෂන් එකක්. අපි බුක් කරේ TGV ලයිරා කියන එක්ස්ප්‍රස් ට්‍රේන් එක. ඉතින් මේ තියෙන්නේ අපි බුක් කරපු ට්‍රේන් එක. අපි බලමු ට්‍රේන් රයිඩ් එක කොහොම වෙයිද කියලා. මේ පෙන්වන්නේ අපේ රූට් එක. ඉතින් මේ ට්‍රේන් එක පැයට කිලෝමීටර් 300ක වගේ වේගයකින් යනවා. මාර ෆාස්ට් යනවා. ෆයිනලි අපි ස්විට්සර්ලන්ඩ් වල අපේ කසින්ගේ ගෙදරට ආවා. අපි එනකොට රෑ වෙලා තිබුණේ ඇත්තටම රෑ 11ට විතර ඇති. ඉතින් අපි පහුවදා පොඩ්ඩක් එළියට යමු කියලා හිතුවා. සූරික් කොහොමද කියලා බලන්න. මේ හැම ඇපාර්ට්මන්ට් එකක් ඉස්සරහම හොඳට ඉඩ තියලා තියෙනවා මිනිස්සුන්ට නිදහසේ ඉන්න සෙල්ලම් කරන්න. ස්විට්සර්ලන්ඩ් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන කිව්වොත් එහෙම මං හිතන්නේ ලෝකේ හොඳම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙන ස්විට්සර්ලන්ඩ් වල. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ස්විට්සර්ලන්ඩ් ආවොත් ගොඩක්ම වියදම යන්නේත් ට්‍රාන්ස්පෝර්ට් වලට. ඉතින් අපි ගත්තේ half fare කාඩ් එකක්. half fare කියන්නේ අපි යන හැම පාරකටම අපි පේ කරන්න ඕනේ half. ඉතින් මේ half fare කාඩ් එකකට ගොඩක් ඩිස්කවුන්ට් තියෙනවා ඔය travel destinations වල. මේ තියෙන Swiss tram
මේවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් පහසුයි මේවා වල යන්න හැමතැනම තියෙනවා. අපි දැන් ඇවිත් ඉන්නේ බහනෝස්ට්‍රාස් ස්ට්‍රීට් එකට. ඉතින් මේ ස්ට්‍රීට් එක ඇවිල්ලා most expensive shopping avenue එකක්. පැරිස් ඉඳන් ස්විට්සර්ලන්ඩ් ආවම ලොකු වෙනසක් පේනවා. ඒ කියන්නේ හරිම neat and clean. මේක ඇවිල්ලා famous clock එකක්. මේකේ bells 36ක් වදිනවා. සහ මේකේ ස්විස් වල තියෙන characters ඒගොල්ලන් පෙන්නනවා ලස්සනට. ඒගොල්ලන්ගේ traditional costumes මොනවාද? villages වල ඉන්න අය අඳින්නේ කොහොමද? ඒවා ඔක්කොම මේ characters වලින් පෙන්නනවා. ඊට පස්සේ අපි ගියා ඒ ස්ට්‍රීට් එකේම තියෙන ලින්ඩ් චොක්ලට් ෂොප් එකට. ලින්ඩ් චොක්ලට් කියලා කියන්නේ ස්විට්සර්ලන්ඩ් වල ගොඩක්ම ෆේමස් චොක්ලට් වර්ගයක්. ඒ රටේම හදන. ඉතින් අපි බලමු මේවේ ප්‍රයිසස් එහෙම කොහොමද කියලා. ඉතින් මේ පොඩි ලොලිපොප් එක වගේ චොක්ලට් එක වෙනවා CHF 5.50ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 2000ක් වගේ. මේ පැක් කරලා තියෙන විදිහ දැක්කාම හරිම කියුට්, ගන්න හිතෙනවා ඒවා හරිම ලස්සනයි. මේ චොක්ලට් ෂොප් එක ඇතුළත් හරිම ලස්සනට හදලා තියෙනවා. හරිම ඇට්‍රැක්ටිව් විදිහට. අපි බලමු සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ ෂොප් එකේ තියෙන මේන් ඇට්‍රැක්ෂන් එක තමයි මේ ෆ්ලෝයින් චොක්ලට් වෝල් එක. ඉතින් මේ විදිහට එක එක වර්ගයේ චොක්ලට් ටෆල්ස් චොක්ලට් ಜಾති තියෙනවා මෙතන ගන්න පුළුවන්. අපි මෙතනින් චොක්ලට් ගන්න හිතුවේ නැහැ මොකද අපි චොක්ලට් වර්ල්ඩ් එකට ලින් චොක්ලට් හෝම් එකට යන හින්දා අපි මෙතනින් මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ ඇවිදලා මහන්සි හින්දා අපි ආව අයිස්ක්‍රීම් කන්න. ඉතින් මෙතන අයිස්ක්‍රීම් වල ප්‍රයිසස් දාලා තියෙනවා. එක කෝන් එකක් 3.90ක් වෙනවා CHF. Thank you හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.